එකතු වෙලා තියෙන්නේ සනුලෙන් next YouTube channel එකේ කියන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිලියන ගණන් views වෙන මිලියන ගණන් සල්ලි හොයන්න පුළුවන් වීඩියෝ හදන්නේ කොහොමද කියලා. මෙන්න මේ වගේ නැත්නම් මෙන්න මේ වගේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all දාගන්න කියලා මතක් කරගන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. අපි දැන් හදන්න යන්නේ තප්පර 30ත් 60ත් අතර කාටුන් එකක්. මේක කාටුන් එකක් කියවට සම්පූර්ණ ඇනිමේෂන් කාටුන් එකක් නෙමෙයි. මේක පික්චර් කාටුන් එකක්. දැන් අපේ කාටුන් එක හදන්න ඕන කාටුන් ස්ටෝරි එකයි ෆොටෝ ප්‍රොම්ප්ට් උයි අපි දැන් ChatGPT එකෙන් ජෙනරේට් කරගමු. ඒකට අපි දැන් මෙහෙම ටයිප් කරගමු. make a very short cartoon story 30 second to 67 seconds then give photo prompt for each sentences කියලා. අපි දැන් මේක ChatGPT එකට send කරගමු. අපිට result එක මේ විදිහටම බලාගන්න ඉන්නේ. cartoon story එක 40 second තියෙන්නේ. මේකේ title එක The Lost Balloon. අපිට දැන් moral එක විදිහට දීලා තියෙනවා kindness always bring happiness. photo prompt for AI images කියලා අපිට photo prompt ටික ලැබිලා තියෙනවා. දැන් අපිට ඊළඟට තියෙන්නේ මේ photo prompt ටික photo එකක් විදිහට generate කරගන්න එක. ඒකට අපි දැන් පාවිච්චි කරන්න යන්නේ Google FX Lab කියන එක. මේක free image generate කරන්න පුළුවන් AI එකක්. අපි දැන් මේකෙන් කොහොමද image generate කරන්න කියලා බලමු. මේ පළවෙනිට බලා ගන්න පුළුවන් එක උඩ ක්ලික් කරන්න ඕන. ක්ලික් කරලා මේ විස් එක ක්ලික් කරාට පස්සේ මට තියෙනවා enter tool කියලා. ඒක ක්ලික් කරන්න ඕන. අපිට දැන් මෙතනින් බලා ගන්න මෙතනින් අපිට අපේ AI prompt අපි generate කරගත්ත prompt ටික මේකට copy කරන්න පුළුවන්. අපි දැන් prompt ටික copy කරගමු. copy කරලා Google FX Lab එකේ paste කරගමු. paste කරලා දැන් අපි මේක Google FX Lab එකට send කරගන්නවා. දැන් අපේ image ටික generate වෙන ගමන් තියෙන්නේ. අපි මේ හදන්නේ කාටුන් එකක් වුණාට අපි මේක කාටුන් ස්ටයිල් එක නෙමෙයි හදන්නේ. සාමාන්‍ය ෆොටෝ එකක් විදිහට තමයි අපි හදන්නේ. ඒ නිසා මේ කාටුන් ස්ටයිල් කියන එක අපි අයින් කරගන්න ඕන. දැන් අපි ඊට පස්සේ ජෙනරේට් කරගෙන මොන වගේද වෙන්නේ කියලා. ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ අපිට බලා ගන්න පුළුවන් මේ පළවෙනිට තියෙන ෆොටෝ එක. ඒ වගේ තමයි අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි දැන් ඔය 33ක් තියෙන එන්නේ ඒකට ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කියන එක දෙන්න ඕන. අපිට දැන් ඊට පස්සේ මේ ෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි අනිත් prompt ටිකත් copy කරලා paste කරගෙන cartoon style කියලා තියෙන ටික අයින් කරගන්න ඕන. අපි දැන් ඒ ටිකත් කරගමු. cartoon style කියන ටික අයින් කරා. ඊපස් මේවත් download කරගන්නවා. දැන් අපේ කාටුන් එකට voice ඕනනේ. අපි දැන් මේ voice හදාගන්න යන්නේ 11 lab කියන AI tool එක පාවිච්චි කරලා. අපි දැන් ඒක open කරගෙන බලමු. මෙතන තියෙනවා මේකේ තියෙනවා get started free කියලා. ඒක ක්ලික් කරන්න ඕන අපි. ඊට පස්සේ අපි මෙහෙම ඉන්ටර්ෆේස් එකක් ලැබිලා අපි ඊට පස්සේ මේ ක්ලික් කරන්න ඕන මේ text to speech කියන එක. ඊට පස්සේ අපිට මෙතනින් voice එක අපි ChatGPT එකෙන් generate කරගත්ත voice ටික අපි paste කරගන්න ඕන. අපි දැන් paste කරගත්තා. ඊට පස්සේ අපිට කැමති voice එකක් තෝරන්න පුළුවන්. අපි මේ Alice කියන එක තෝරනවා. අපිට speed එක
තව ගොඩක් settings අපිට හදාගන්න පුළුවන්. අපි දැන් මේ generate කියන එක ක්ලික් කරලා අපේ voice එක generate කරගමු. A little boy is happily holding a red balloon while walking through a sunny park. අපි අනිත් ඒවා ටිකත් copy කරලා paste කරගමු. අපිට මේ download කියන එක ක්ලික් කරලා අපිට download කරගන්නත් පුළුවන්. අපි දැන් ජෙනරේට් කරගත්ත ඉමේජ් ටිකයි වොයිස් ටිකයි එකට එකතු කරන්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරන්නේ දැන් CapCut. අපි දැන් CapCut එක ඕපන් කරගෙන අපි ජෙනරේට් කරගත්ත ඉමේජ් ටිකයි වොයිස් ටිකයි මේකට drag and drop හරි copy paste හරි කරලා add කරගන්නවා. අපි ඊළඟට මේ ඉමේජ් ටික ටයිම්ලයින් එකට ඇඩ් කරගන්න ඕන. ඊට පස්සේ වොයිස් ටික අපි ඇඩ් කරගන්න ඕන. වොයිස් ටික ඇඩ් කරගෙන වොයිස් එකේ සයිස් එකට ඉමේජ් එක තියා ගන්න ඕන. දැන් YouTube short video කන්නේ හදන්නේ. short video වල සයිස් එක තමයි 9:16 කියන්නේ. මේ ratio කියන එක උඩ ක්ලික් කරලා 9:16 කියන එක අපි සිලෙක්ට් කරන්න ඕන. මට දැන් ඒක පෙන්වන්න විදිහක් නැහැ. ඊට පස්සේ අපි ඒක අපිට ඕන ටික අපි මේකට සිලෙක්ට් කරලා තියන්න ඕන. අපි දැන් ඊළඟට ලස්සන ඉෆෙක්ට් එකක් එහෙම දාලා හදා ගන්න ඕන. මේකේ අපිට බලා ගන්න පුළුවන් ස්මෝක් කියලා ඉෆෙක්ට් එකක්. ඒක තමයි මම දැන් දාන්නේ. ඒක අපි ඉමේජ් එකේ මුලට තියලා ටයිම්ලයින් එකට ඇඩ් කරනවා. අපි දැන් අනිත් ඒවා ටිකටත් ඇඩ් කරගමු. අපිට ඊළඟට තියෙන්නේ වීඩියෝ එකට කැප්ෂන් එකක් ඇඩ් කරන්න. ඒ කියන්නේ වීඩියෝ එක යටින් වචන යන විදිහට අපි මේකේ කැප්ෂන් කියලා එකක් බලා ගන්න පුළුවන්. එක ක්ලික් කරලා ස්පෝකන් ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි විදිහට තියන්න ඕන. තියලා ඊට පස්සේ මෙන්න මොකද අපි කරන්න ඕනේ මේ ජෙනරේට් කියන බටන් එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔටෝම කැප්ෂන් ටික ජෙනරේට් වෙනවා. ඊට පස්සේ අපි මේ ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් වෙනස් කරගෙන කලර් එකත් පොඩ්ඩක් බ්ලැක් කරගන්නවා. දැන් අපි අපේ කාටුන් එක හදාගෙන ඉවරයි. අපි දැන් බලමු අපේ ෆයිනල් රිසල්ට් එක මොන වගේද කියලා. A little boy is happily holding a red balloon while walking through a sunny park. Suddenly, the balloon slips from his hand and floats up into the sky. The boy looks sad. A friendly bird swoops down, grabs the balloon string, and brings it back. The boy smiles, hugs the balloon, and waves thank you to the bird. දැන් අපි අපේ වීඩියෝ එක හදාගෙන ඉවරයි. මේ වෙනකම් වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම thank you.